Welcome guys, අද වීඩියෝ එක මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ iPhone එකක් ඔයා මිලදී ගන්නවා නම් ඔයාලා බලන්නම ඕන කාරණා කිහිපයක් ගැන. ඉතින් වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු මොනවද ඒ දේවල් කියලා. ඔයා ටෙක් වීඩියෝස් ගැන ඉන්ට්‍රස්ට් කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා e-money කියන concept එක ගැන ඉන්ට්‍රස්ට් කෙනෙක් නම් ඊටත් අමතරව ඔයා YouTube වගේ දේවල් ගැන ඉන්ට්‍රස්ට් කෙනෙක් නම් ඔන්න ඔයාට පුළුවන් ඔබින් බ්‍රෝ මේ channel එක subscribe කරලා ඒ වගේම වීඩියෝස් වලට like එකක් දාලා comment එකක් දාලා channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් මීට අවුරුද්දකට විතර කලින් මම ඔයාලට iPhone එකක් ගද්දි බලන්න ඕන කාරණා කිහිපයක් ගැන වීඩියෝ එකක් අරගෙන ආවා. හැබැයි මම ඒක ඊයේ බලද්දි මට ඒ වීඩියෝ එක අඩුපාඩු ගොඩක් පේනුණා. ඉතින් අන්න ඒ නිසා තමයි මේ වීඩියෝ එක මම ඔයාලට අරගෙන ආවේ. පළවෙනි point එක විදිහට මම ඔයාලත් එක්ක කතා කරන්නේ ෆෝන් එකේ build quality එක. ඉතින් build quality ගැන කතා කරද්දී ඔයාලට මේක ගොඩක් ලේසියෙන් ඔයාගේ ෆෝන් එක අතර ගත්ත හැටිය බලා ගන්න හැකියාවක් ලැබෙනවා. පළවෙනියට ඔයා බලන්න ඔයාගේ ෆෝන් එක අතර ගත්තට පස්සේ ඔයාගේ ෆෝන් එකේ මොන හරි damages තියෙනවද? ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකේ මොන හරි තැලීම් වෙලා තියෙනවද? සීරීම් වෙලා තියෙනවද? ඊට පස්සේ display එකේ මොන හරි crack වෙලා තියෙනවද? මෙන්න මේ වගේ දේවල් ඔයා ෆෝන් එක අතර ගත්ත හැටිය හොඳට බලන්න. ඔයාලට පේනවා ඇති මම ළඟ තියෙනවා මේ වෙනකොට iPhone එකක්. මේකේ iPhone එක iPhone 6 එකක්. ඉතින් මේකේ ඔයාලට පේනවා ඇති පැහැදිලිව මේකේ glass එක damage වෙලා තිනවා. මම මේ කියන්නේ tempered glass එක remove කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙන දෙවනි glass එක ගැන. මෙන්න මේ glass එක damage වෙලා තියනවාද කියලා බලන්න. මේක damage වෙලා තියෙනවා නම් ඒ phone එක මිලට ගන්න හදන්න එපා. මොකද මේ දෙවනියට තියෙන glass එක තමයි ඔයාගේ phone එකේ touch එක. ඊට පස්සේ තියෙන්නේ ඔයාගේ phone එකේ display එක. ඉතින් මෙන්න මේ glass එක damage වුණා කියන්නේ මේක ගොඩක් වෙලාවට ඔයාලගේ phone එකේ display එකට directly බලපානවා. ඒක නිසා මේ වගේ damage වෙලා තියෙනවා නම් ඒ phone එක ඔයා මිලට ගන්න යන්න එපා. ඊට අමතරව ඔයාලා මේ වගේ phone එකේ back එක ගැන බලද්දි මේ වගේ damage වෙලා තියෙනවා නම් ඒ phone එක කොහොමවත් මිලට ගන්න එපා. ඉතින් මේ වගේ damage වෙනවා නම් අනිවාර්යයෙන් ඒ phone එක වැටිලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මොකක් හරි දෙයක් වෙලා තමයි මේ phone එක damage වෙලා තියෙන්නේ. අන්න ඒ නිසා මේ වගේ damage වෙච්ච phone එකකට ඔයා යන්න එපා. එහෙම phone එකක් ඔයා ළඟට ආවොත් අනිවාර්යෙන් ඒක දෙපාරක් හිතන්න නැතුව reject කරලා ඔයා වෙන තෝරා ගැනීමකට යන්න. දෙවෙනි දේ තමයි phone එකේ display එක. මම අර කලින් කිව්වා වගේ phone එක damage වෙලා නැත්නම් ඒ කියන්නේ ඔයා phone එක අතර ගත්තට පස්සේ මේ build quality එක අතින් phone එක හොඳම මට්ටමේ තියෙනවා. හැබැයි ඔයාලට ඊළඟට check කරගන්න ඕන දේ තමයි මේකේ display එක replacement එකක් කරලා තියෙනවද? ඒ කියන්නේ original display එකක්ද මේක තියෙන්නේ? එහෙම නැත්නම් duplicate display එකක්ද ඔයාගේ mobile phone එකට include වෙලා තියෙන්නේ? අපි original සහ fake display ගැන කතා කරද්දි මේක ගොඩක් වෙලාවට iPhone එකක් ටික කාලයක් තිස්සේ පාවිච්චි කරන කෙනෙකුට නම් ඒක බැලුව බැලමට අඳුර ගන්න පුළුවන් මෙන්න මේක fake display එකක්. ඒ වගේම මෙන්න මේ display එක original display එකක් කියලා. ඉතින් එහෙම දන්නේ නැති කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් ඔයාලට බැලුව බැලමට මේකේ colors වෙනසක් තියෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට fake display එකක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ටිකක් අඳුරුයි. ඒ කියන්නේ ඔයා YouTube එකට ගිහිල්ලා වීඩියෝ එකක් බලද්දි එහෙම නැත්නම් ඔයා ෆිල්ම් එකක් වගේ බලද්දි ඔයාට ඒකේ තියෙන characters වත් පේන්නේ නැහැ. ඒ කියන්නේ ගොඩක් dark වට තමයි ඔයාගේ display එකෙන් ඒ characters ඒ දේවල් ඒ රූප රාමු බලා ගන්න හැකියාවක් ලැබෙන්නේ. හැබැයි original display එකට ගියාට පස්සේ මේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට හොඳ level එකකින් ඒ දේවල් බලා ගන්න හැකියාවක් ලැබෙනවා. ඊටම පැහැදිලිව ඔයාලට ඒ දේවල් බලා ගන්න හැකියාවක් ලැබෙනවා. තුන්වෙනි point එක විදිහට මම ඔයාලත් එක්ක කතා කරන්නේ ඔයාගේ iPhone එකේ තියෙන iOS version එක. මොකද්ද මේ iOS version එක කියලා කියන්නේ? iOS version එක කියලා කියන්නේ ඔයා Android phone එකක් පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාලා දැනටමත් දන්නවා ඇති ඔයාලගේ mobile phone එකේ Android version එක කියලා තියෙනවා. එහෙම නැත්නම් ඔයා Windows පාවිච්චි කරන කෙනෙක් නම් ඔයා දන්නවා Windows version එක. Windows 10, Windows 11 කියලා තියෙනවා. ඊට පස්සේ Windows 8.1 කියලා තියෙනවා. මෙන්න මේ වගේ Windows version තියෙනවා. ඊට අමතරව ඔයා Android පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාලට ඔයාලගේ Android version එක සමහර විට 10 වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 5 point ගානක Android version එකක් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ඔයාලගේ system එක run වෙන්න ඒ system version එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ system version එක වගේම iOS වලත් version එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ iOS version එක ගැන කතා කරද්දී ඔයාලා අහලා ඇති iOS 16 එහෙම නැත්නම් iOS 15 කියනවා, iOS 13 කියනවා, iOS 12 කියනවා. මෙන්න මේ වගේ iOS version තියෙනවා. මෙන්න මේ iOS version එක ගැන ඔයාලා ගොඩක් දුරට සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකට හේතුව තමයි මෙන්න මේ application. ඒ කියන්නේ social media app වෙන්න පුළුවන්, editing app වෙන්න පුළුවන්. මේ මොනවාම හරි application build කරන
companies මෙන්න මේ system version base කරගෙන තමයි එයාලගේ application එක develop කරන්නේ. එතකොට ඔයාලගේ mobile phone එකේ තියෙන system version එක වෙනයි ඒ application එකේ තියෙන system version එක වෙනස් වුනහම ඒ application එක ඔයාගේ mobile phone එකට support කරන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි මම ඔයාලට ගොඩක් දුරට මෙන්න මේ iOS version එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ කියලා කිව්වේ. ඉතින් iOS version එක ඔයාලා බලා ගන්න. ඔයාලා යන්න phone එකේ settings වලට ගියාට පස්සේ ඔයාලට පුළුවන් general කියන tab එකට යන්න. general කියන tab එකට ගියාට පස්සේ ඔයාලට උඩින්ම බලා ගන්න පුළුවන් about phone කියලා තියෙනවා. මෙන්න මේ about section එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ mobile phone එකේ iOS version එක මොකක්ද කියලා. ඉතින් මේ iOS version එක ගැන කතා කරද්දි ඔයාට පුළුවන් නම් latest iOS version එකක් තියෙන device එකක් මිලට ගන්න. මම හිතනවා ඒක තමයි ගොඩක් දුරට හොඳම choice එක කියලා. ඒකට හේතුව තමයි මේ වෙනකොට social media app. ඒ කියන්නේ මම example එකක් විදිහට ගත්තොත් WhatsApp එක, එහෙම නැත්නම් Facebook එක, Instagram එක, Twitter එක, YouTube එක මෙන්න මේ හැම දෙයක්ම ගොඩක් දුරට අප්ඩේට් වෙලා තියෙන්නේ. එතකොට ඔයාලා හිතන්න ඔයාලගේ තියෙන iOS version එක 12.5 කියලා. එතකොට දැන් support කරන්නේ Facebook එක iOS 13 වලින් උඩ. ඒ කියන්නේ 13 වලින් උඩ කියන්නේ 13.1 ඊට පස්සේ iOS 14, iOS 15, 16, 18 මෙන්න මේ versions වලට තමයි Facebook එක support කරන්නේ. එතකොට 12 වලට ඒක support කරන්නේ නැහැ. මොකද iOS 13 වලට පහළ තමයි 12 තියෙන්නේ. ඉතින් 12 වලට මේ වෙද්දි Facebook එක, ඒ වගේම YouTube එක, ඒ වගේම WhatsApp එක මෙන්න මේ කිසිම application එකක් මේ වෙනකොට iOS 12 වලට වැඩ කරන්නේ නැහැ. iOS 13 වලින් උඩ version වලට විතරයි වැඩ කරන්නේ. ඉතින් අන්න ඒ නිසා ඔයාලට පුළුවන් නම් iOS version එක දැන් ඔයා ෆෝන් එක මිලදී ගන්න ඕන අඩුම iOS 16 වලින් උඩවත් තියෙන version එකක් මිලදී ගන්න. මම හිතනවා ඒක ගොඩක් දුරට හොඳ තේරීමක් කියලා. ඊළඟ දේ තමයි ඔයාගේ ෆෝන් එකේ model number එක. මොකද්ද මේ model number එක කියන්නේ? ඔයා දන්නවා ඇති හැම product එකකටම. ඒ කියන්නේ ෆෝන් එකකට විතරක් නෙමෙයි ඕනම product එකකට model number එකක් තියෙනවා. මෙන්න මේ වගේ model number එකක් හැම iPhone එකකටම තියෙනවා. මෙන්න මේ model number එක ගැනත් ඔයාලා ගොඩක් දුරට හිතන්න ඕනේ. ඒකට හේතුව තමයි මේ model number එකෙන් ඔයාලට හොයාගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එක original එකක්. එහෙම නැත්නම් refurbish එකක්ද? එහෙම නැත්නම් මේක මොනවා හරි replacement කරපු ෆෝන් එකක්ද? මෙන්න මේ දේවල් ඔයාලට හොයාගන්න පුළුවන් මෙන්න මේ model number එක check කරලා. මම ඔයාලට කියන්නම් model number එක check කරලා කොහොමද ඔයාගේ ෆෝන් එක original එකක්ද කියලා හොයාගන්නේ. ඒකට කරන්න ඕනේ ඔයා යන settings වලට. ඔයා settings වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් general කියන tab එක. මෙන්න මේ general කියන tab එකට ගියාට පස්සේ ඔයාලට උඩින්ම about section එක බලා ගන්න පුළුවන්. ඔයා මේ about section එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකේ model number එක. සමහර විට ඔයාගේ model number එකට ගියාට පස්සේ මේක ඉලක්කම් 2-3කින් වගේ නම් පෙන්වන්නේ. ඔයාලට පුළුවන් ඒක උඩ ටච් කරාට පස්සේ ඒක දිග කෝඩ් එකක් වෙනවා. අන්න ඒ කෝඩ් එක තමයි ඔයාලගේ model number එක. ඉතින් මෙන්න මේ model number එකට ගියාට පස්සේ ඔයාගේ model number එක පටන් ගන්න M අකුරෙන් නම් ඔයා ඒකට බය වෙන්න එපා. ඔයාගේ ෆෝන් එක original ෆෝන් එක. ඉතින් මෙන්න මේ විදිහට M අකුර තියෙනවා නම් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පුළුවන් ඒ ෆෝන් එක මිලදී ගන්න. ඉතින් දෙවැනි දේ තමයි ඔයාලා බලන්න ඔයාලගේ ෆෝන් එක replacement කරපු එකක්ද කියලා. ඉතින් ඒක බලන්නේ මේ විදිහටම තමයි ඔයාලා මේ model number එක ගැන බලද්දි model number එක පටන් ගන්න අකුර N අකුරකින් නම් අන්න ඒක replacement කරපු iPhone එක. මම මේ replacement කරනවා කියලා මෙතනදී අදහස් කරන්නේ ඔයාලා හිතන්න ෆෝන් එක වැටෙනවා. ෆෝන් එක වැටුණාට පස්සේ ඔයා ගිහිල්ලා shop එකකට දෙනවා. shop එකකට දීලා මේකට අදාළ hardware එක ඔයාලා replacement කරගන්නවා. මෙන්න මේ replacement එක ගැන නෙවෙයි මම කතා කරන්නේ. ඒ කියන්නේ ඔයාලා shop එකකට දීලා කරන replacement එක ගැන නෙවෙයි මම කතා කරන්නේ. මම කතා කරන්නේ ඔයාගේ ෆෝන් එකේ මොකක් හරි damage එකක් වුණා නම් ඔයා නැවත මේක Apple සමාගමට යවලා අන්න එතනදී කරන replacement එක ගැන. ඉතින් මෙන්න මේ වගේ replacement එකක් කරන්න යවුවට පස්සේ එයාලා වෙනම ඔයාලට එවනවා replacement device එකක්. ඒ කියන්නේ ඔයාලගේ device එකට එයාලා එවන්නේ ඔයාලට replacement device එකක්. මෙන්න මේ device එකේ model number එක පටන් ගන්න N අකුරෙන්. මේක ගොඩක් වෙලාවට එන්නේ brand new phone එකක් වගේම තමයි මේක ඔයාලට හොයන්න තියෙන එකම මෙන්න මේ model number එක check කරන එක. ඉතින් model number එක check කරද්දි මේ model number එක පටන් ගන්න letter එක N අකුරෙන් නම් තියෙන්නේ. අන්න ඔයාලට එතනදී හිතා ගන්න පුළුවන් මේක replacement device එකක් කියලා. ඉතින් මෙහෙම device එකක් ගත්තරත් මම හිතන්නේ ගොඩක් දුරට ප්‍රශ්නයක් වෙන දෙයක් කියලා. මොකද මේක Apple සමාගමෙන් තමයි replacement කරලා එන්නේ. මේ mobile phone එකේ කොයි වෙලාවකවත්
fake දේවල් include වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා මම කියනවා ඔයාගේ ෆෝන් එකේ ඒ වගේ එන්න කුරෙන්න පටන් ගන්න මොඩල් නම්බර් එක ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයා අලුතෙන් ෆෝන් එකක් මිලට ගන්න යනවා නම් ඔයාලා මේකෙන් මම හිතන විදිහට රෙකමන්ඩ්ම දේ තමයි M අකුරෙන් පටන් ගන්න. මොකද ඒක brand new iPhone එක නිසා. තුන්වෙනි දේ තමයි ඔයාලා බලන්න ඕනේ මේක republish එකක්ද කියලා. ඒ කියන්නේ මම අර කලින් කිව්ව විදිහටම මොකක් හරි damage වෙලා යවුවට පස්සේ damage වුණ දේවල් fix කරලා නැවත Apple සමාගමෙන් මේක සෙල් කරන්න දානවා. මෙන්න මෙතනදි වෙන්නේ රීපබ්ලිෂ් කරන එක. ඉතින් මෙන්න මේ වගේ රීපබ්ලිෂ් කරන යුනිට් එකක් ඔයා කොහොමද හොයාගන්නේ? මේකෙදිත් ඔයාලට කරන්න තියෙන ඔයා යන්න මොඩල් නම්බර් එකට මොඩල් නම්බර් එකට ගියාට පස්සේ මේ මොඩල් නම්බර් එක පටන් ගන්න F අකුරෙන් නම් අන්න එතනදී ඔයාලට හොයාගන්න පුළුවන් මේ ඩිවයිස් එක රීපබ්ලිෂ් එකක් කියලා. ඉතින් මෙන්න මේ විදිහට තියෙන රීපබ්ලිෂ් ෆෝන් මේ වෙනකොට ඕන තරම් shops වල ඔයාලට බලා ගන්න හැකියාවක් ලැබෙනවා. ඒක නිසා අනිවාර්යෙන් ඔයාලා මොඩල් නම්බර් එක check කරලා බලලා මොඩල් නම්බර් එක පටන් ගන්න F අකුරෙන් නම් ඒක ගන්න යන්න එපා. ඒ ෆෝන් එක රිජෙක්ට් කරලා දාන්න. රිජෙක්ට් කරලා ඔයාලා පොඩ්ඩක් වෙන choice එකකට යන්න. ඊළඟ point එක තමයි IMEI number එක. මොකද්ද මේ IMEI number එක කියන්නේ? IMEI number එක කියන්නේ අර මම කලින් කතා කරා වගේ model number එක වගේම තියෙන අගේ phone එක හොයාගන්න පුළුවන් තවත් code එකක්. ඉතින් මෙන්න මේ IMEI number එකත් ඔයාලා අනිවාර්යයෙන්ම check කරන්න ඕන දෙයක්. ඔයාලා අලුතෙන්ම phone එකක් ගන්නවා නම් ඔයාලට box එකත් එක්ක හම්බෙන්නේ ඔයාලගේ box එකේ තියෙන මේ IMEI number එක. ඔයාලා බලන්න ඔයාලගේ box එකේ තියෙන IMEI number එක හා ඔයාගේ ෆෝන් එකේ settings වලට ගියාම තියෙන IMEI number එක same වෙනවද කියලා. ඒ කියන්නේ මේ දෙකම එකක්ද කියලා අනිවාර්යෙන් check කරගන්න. ඉතින් ෆෝන් number එකේ IMEI number එක බලා ගන්න විදිහ කිව්වොත් ඔයාලා යන්න settings වලට ගිහිල්ලා ඔයා යන්න general වලට ගියාට පස්සේ ඔයාලට about section එක බලා ගන්න පුළුවන්. ඔයා about section වලට ගිහිල්ලා පල්ලට යද්දී ඔයාලට බලා ගන්න පුළුවන් IMEI number එක. අන්න ඒ IMEI number එක සහ ඔයාගේ box එකේ තියෙන IMEI number එක same ද කියලා බලා ගන්න. එහෙම same නම් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊළඟ point එක විදිහට මම ඔයාලත් එක්ක කතා කරන්නේ ඔයාලගේ ෆෝන් එකේ fingerprint එක සහ face unlock එක. ඉතින් fingerprint එක පැත්තට ගියාට පස්සේ 6 එකේ ඉඳලා 8 plus වෙනකල් මේ වෙනකොට home button fingerprint එක තමයි බලා ගන්න හැකියාවක් ලැබෙන්නේ. හැබැයි iPhone X එකෙන් උඩ version වලට මේක on display fingerprint එකක් විදිහට බලා ගන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් කෙනෙක් මිලදී ගන්නවා නම් iPhone 6 එකේ ඉඳලා iPhone 8 plus එක වෙනකල් phone වලින් එකක් ඔයාලට පුළුවන් ඔයාගේ fingerprint එක වැඩද කියලා check කරගන්න ඔයාගේ home button එක උඩ click කරලා. ඉතින් මේ විදිහට fingerprint එක වැඩ නැහැ කියන්නේ එතනදිත් ඔයාලට හොඳ confirmation එකක් ගන්න පුළුවන්. මොකද එහෙම fingerprint එක වැඩ නැහැ කියන්නේ ඔයාලගේ phone එකේ display replacement එකට ගිහින් තියෙනවා. ඒ ගිහින් තියෙන නිසා තමයි ඔයාලගේ fingerprint එක වැඩ නැත්තේ. ඉතින් අනිවාර්යෙන් check කරලා බලන්න මම අර කිව්ව අතර phone එකක් නම් ඔයාලා ගන්න. අන්න ඒ විදිහට home button එකේ තියෙන fingerprint එක වැඩද කියලා. ඉතින් X එකෙන් උඩ phone ගැන කතා කරද්දී on display fingerprint එකක් ඇවිල්ලා තියෙන. ඒක සාමාන්‍ය විදිහටම තමයි ඔයාලා display එකේ ඇඟිල්ල තිබ්බට පස්සේ ඒක වැඩ කරනවා නම් වැඩ කරනවා. එහෙම වැඩ කරන්නේ නැහැ කියන්නේ සමහර විට ඒක display replacement එකකට ගිහිල්ලා තියෙනවා වෙන්න chance එකක් තියෙනවා 90% විතර. ඉතින් එහෙම දෙයක් තියෙනවා නම් ඒ phone එක මිලට ගන්න යන්න එපා. ඉතින් ඊට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් face ID එක වැඩද කියලා. ඔයාලට iPhone X එකෙන් උඩ version වලට තමයි face ID එක support කරන්නේ. ඊට පල්ලේ version වලට face ID එක support කරන්නේ නැහැ. ඒක සාමාන්‍ය Android phone එක වගේම තමයි. ඔයාගේ මූණ ඉස්සරහට ඔයාගේ iPhone එක ඇල්ලුවාම ඔයාගේ මූණ detect කරගෙන password එක unlock වෙනවා නම් අන්න එතනදී ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ phone එකේ face ID එක වැඩ කියලා. ඊළඟ point එක තමයි ඔයාගේ phone එකේ mic එක සහ ඔයාගේ speaker setup එක ගැන. මේ දේවල් check කරගන්න ඉතාලම සාමාන්‍ය දේවල් තමයි කරගන්න තියෙන්නේ. ඔයා YouTube එකට යන්න YouTube එකට ගියාට පස්සේ මොකක් හරි song එකක් play කරන්න. song එකක් play කරාට පස්සේ ඔයා හොඳට අහුම්කම් දෙන්න ඔයාගේ තියෙන speaker setup එක full වැඩද කියලා. එහෙම වැඩ නම් ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඔයාගේ phone එකේ speaker setup එක හොඳටම තියෙනවා. ඔයා mic එක check කරන්න තියෙන. ඔයා දාන්න SIM එකක් දාලා කාට හරි call එකක් දීලා බලන්න හොඳට speaker එක වැඩද කියලා. එහා පැත්තේ කෙනාට ඔයාව හොඳට clearly ඇහෙනවා නම් ඔයාලට පුළුවන් අන්න එතනින් හොඳ confirmation එකක් ගන්න. ඔයාගේ phone එකේ තියෙන mic එක කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳට clearly වැඩ කරනවා කියලා. ඉතින් අන්න ඒ කාරණා තියෙනවනම් ඔයාලට පුළුවන් ඒ phone එක මිලදී ගන්න. ඊළඟ point එක තමයි Bluetooth, Wi-Fi මෙන්න මේ වගේ connection ඔයාගේ phone එකේ වැඩද කියලා බලා ගන්න. ඉතින් මෙන්න මේ දේවල් ගැන කතා කරද්දී මම ඔයාලට කලින් කිව්වා මතකයි iOS version එක. මෙන්න මේ වගේ update කරාම ගොඩක් වෙලාවට මෙන්න මේ Bluetooth, Wi-Fi වගේ දේවල් වැඩ කරන්නේ නැතුව යනවා. ඒක නිසා ගොඩක් වෙලාවට ඔයාලා phone එක මිලට ගන්න තැනදීම ඔයාලගේ phone එකේ Wi-Fi ඒ වගේම Bluetooth මෙන්න මේ වගේ දේවල් check කරලා වැඩද කියලා බලනම phone එක ගන්න එක ගොඩක් වෙලාවට හොඳ දෙයක්.
ඉතින් මෙන්න මේ points ටික follow කරලා ඔයා mobile phone එකක් මිලදී ගත්තොත් ඔයාට ගොඩක් හොඳ phone එකක් මිලදී ගන්න හැකියාවක් ලැබෙයි. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මේ points ඔක්කොම තියෙන phone එකක් ඔයා මිලදී ගන්නකොට මිලදී ගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ ගොඩක් වෙලාවට වටින වීඩියෝයක් වෙන්න ඇති කියලා iPhone එකක් මිලදී ගන්න සහ මේ වෙනකොටත් මිලදී අරගෙන ඉන්නවනම් එහෙම නැත්නම් මිලදී ගන්න හිතාගෙන ඉන්නවනම් අන්න ඒ කෙනෙක්ට මම හිතනවා මේ වීඩියෝ ගොඩක් දුරට වටින වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. ඉතින් මෙන්න මේ වගේ tech videos ඊට අමතරව e-money ගැන ඊට අමතරව YouTube ගැන මෙන්න මේ videos උත් ඔයාලට OWINBRO channel එකෙන් බලා ගන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් ආයෙ පාරක් මතක් කරනවා channel එක subscribe කරලා මේ වීඩියෝ එක හොඳ නම් මේ වීඩියෝ එකට comment එකක් වගේම like එකක් දාලා අනිත් වීඩියෝ ටිකක් channel එකට ගිහිල්ලා බලන්න කියලා. ඉතින් ඔයා YouTube පටන් ගන්න ඉන්නවනම් ඔන්න ඔයාට අපේ channel එකෙන් ඒ දේ ගොඩක් හොඳට කරගන්න පුළුවන්. ඉතින් YouTube ගැනත් මම වීඩියෝ එකක් දාලා තියෙනවා 25 කොහොමද ඔයා YouTube පටන් ගන්න කියලා. ඉතින් අලුත් වීඩියෝ හම්බ වෙනකල් මෙන්න මෙතන තියෙන වීඩියෝ එක බලන්න. එහෙනම් අපි ගිහින් එන්නම් අතර ඔයාලට සුබම සුබ දවසක්.